හායිබෝවන් පින්වතුනි තමන් සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරන්නම්. අද අපි ඔගස්ට් මාසේ තමන්ට තිබෙන සුබ සහ අසුබ ග්‍රහ බලපෑම ගැන අපි බලමු. සාමාන්‍යයෙන් අපි පලාපල වෙන්න පුළුවන් කේන්ද්‍රයක් බලන එක වෙන්න පුළුවන් පෙර සූදානම්. අපි අනේ හපල කියලා බය වෙන උමනාවකුත් නැහැ. අනේ හොඳයි කියලා ඕනට වඩා දඟලන්න උමනාවකුත් නැහැ. හොඳයි නම් හොඳ කරගන්නේ කොහොමද කියන කල්පනා කරන්න ඕනේ. හසුබ නම් ඒ හසුබත් හොඳ කරගන්න ක්‍රමවල අපි අදා ගන්නට ඕනේ. ඒක අපි ජනතාව මතක තියාගන්න. තමන්ට මම කියන මේ පලාපල තමන්ගේ කේන්ද්‍ර හනුව සමහරු තැන්වලදී අඩු වැඩි වෙනවා. දැන් මම කියන්න යන පලාපල පොදු පලාපල ලග්න 12ට. කුම්භ ලග්න පින්වතුනි තමන්ට කොහොමද මේ ඔගස්ට් මාසෙ හොඳයිද? ඇත්ත වශයෙන්ම සුබදායක ආරංචි සුබදායක දේවල් තමන්ට සිදුවීමට ගොඩාක් ඉඩ තිබෙනවා. සුබදායක දේවල් කියනකොට තමන් ව්‍යාපාරයක් කරනවා. මේ ව්‍යාපාර කරන්න යාළුවොත් එක්ක එකතු වෙලා. ඊටාම සුබයි. සුබදායක ආරංචි ලැබෙන්න ඉඩ තිබෙනවා. තමන්ට ගෙදර ප්‍රොපෝසල්ස් බලනවා. ඊටාම සුබදායක ආරංචි බලවත් වෙන්න ඉඩ තිබෙනවා. ඒ වගේම අලුත් මාර්ගයක් අලුත් ගමනක් පටන් ගන්නත් ඉඩ තිබෙනවා. ඔගස්ට් මාසේ සාමාන්‍යයෙන් තමන්ට සුබයි. නමුත් එක තැන බුද්ධිමත් වෙන්නට ඕනේ. තමන්ගේ තියෙන සම්බන්ධතාව කියනකොට ස්ත්‍රී පුරුෂයත් එක්ක තියෙන සම්බන්ධතාව නෙමෙයි. දැන් දෙමෝපිය දරුවන්ට එක්ක තියෙන සම්බන්ධතාවය, ඒ වගේම දරුවෝ අර සහෝදර සහෝදරිය අතර තියෙන සම්බන්ධතාවය, යාළුවෝ අතර තියෙන සම්බන්ධතාවය, පෙන්වතා පෙන්වතිය අතර තියෙන සම්බන්ධතාවය, මේ පැත්තේ පොඩි බලපෑමක් තිබෙනවා සිකුරුසා කේතු නිසා. පොට්ටක් මේ පැත්තෙන් කල්පනා ක්‍රියාත්මක වෙන්නට ඕනේ. ඔගස්ට් 7 වෙනිදාන් පස්සේ. සාමාන්‍යයෙන් සෙනසුරු රාහු ගුරුගෙන් සුබදායක බලයක් තිබෙන නිසා බය වෙන්න දෙයක් නැහැ. මම කියන විදියට සමහර තැන්වල බුද්ධිමත් වෙන්නට ඕනේ. බුධ ග්‍රහතුමා කියන තරමට තමන සුබ නැති නිසා අර බජට් එකේ මේ මාසේ ගෙනියන්න. බජට් එක උඩ තමන් වියදම් කරන්න එපා කියන එක තමයි. කුජගේ සුබදායක බලයක් තිබෙන නිසා ධෛර්ය, වීරිය ඕන දෙයකට මුහුණ දෙන්න පුළුවන් මනෝ ශක්තිය ලබා ගන්න පුළුවන් හැකියාවක් තමන්ට තිබෙනවා. බාල සහෝදරයෙක්ගේ ලැබීමක් ලබා ගන්නත් ඉඩ තිබෙනවා. තමන්ට කුජගෙන් බලය 100%ක්ම තිබෙනවා. එතකොට පොදුවෙන් තමන්ට කුම්භ ලග්න උදබීර සෙනසුරුගේ ඒ රාශියක් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ සෙනසුරු ඒ රාශිය ක්‍රියාත්මක වෙන කාලයේදී පොදුවෙන් ඇති වෙන බලපෑම මොනවාද? මන චංචල වීම තමයි. මොන පැත්තේ මන චංචලද? රිලේෂන්ෂිප් පැත්ත තමයි වැඩිපුරම 90ක් යන බලපෑම සිදු වෙලා තිබෙන්නේ. සම්මන්තා නිසා ඇති වෙන මන චංචල වීම, මනස එපා වීම, කලකිරීම. ඔගස්ට් මාසෙත් එක පොඩ්ඩක් තිබෙනව නැතුව නෙමෙයි. ඒ පැත්තේ පොඩ්ඩක් තම බුද්ධිමත් වෙන්න, ඉවසීම කටයුතු කරන්න. අනිවාර්යෙන් එතනින් තම ආරක්ෂා වෙයි. ඔගස්ට් මාසේ සුබ මාසයක් විදිහට කරන්න පුළුවන් වාසනාවකුත් තම උදා කරගන්න පුළුවන්. දෙපීටයි.